මේ තමයි මම තරගයට යන්න කලින් පාවිච්චි කරන හැට් බොක්ස් එක. මෙහෙම තමයි මේක අරින්නේ. මේක ඇරියන් පස්සේ මගේ හැට් එක තියෙනවා. අපි දැන් සෙල්ලම් කරන නිසා මේ පන්දුව ග්‍රවුන්ඩ් එකෙන් එළියට ගියොත් අපි ගාව වෙට් ටිෂුස් තියෙනවා. ඉතින් අපි මේ වෙට් ටිෂුස් තමයි පාවිච්චි කරන්නේ ග්‍රවුන්ඩ් එකේ ඉන්න ග්‍රවුන්ඩ් බොයිස්ලා නැත්නම් ඒ වැඩ කරන කට්ටිය පන්දුව ඇල්ලුවොත් අපි මේ වෙට් ටිෂු එකකින් පන්දුව පිරිමැදලා තමයි ආයිත් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලබා දෙන්නේ. මේකට කියන්නේ ගේජ් එක කියලා. මේකේ තමයි බෝලය අපි කියමු ක්‍රිකට් බෝලය ඒ කියන්නේ හරියාකාරව නැත්තම් නියමිත විදිහට නැත්තම් අපි මේකේ තුලින් යවලා තමයි බෝලේ හරියද නැද්ද කියලා බලන්නේ. ඒක අවුට් ඔෆ් ෂේප් වෙනවද නැද්ද කියලා බලන්නේ මේකේ. මේක තමයි මගේ පොත. මේක තමයි ඔක්කොම සටහන් තියෙන්නේ. මම මේකේ ඔක්කොම ලියනවා. ඔයගොල්ලෝ බැලුවොත් මේකේ මේ අන්තිමට මම අම්පයර් කරපු ටෙස්ට් මැච් එක 69 වෙනි ටෙස්ට් මැච් එක. ඉතින් මේකේ ඔක්කොම ලියලා තියෙනවා. මේකේ තමයි මම හැමදේම සටහන් කරගන්නේ. ඊට අමතරව තියෙනවා මගේ පොඩි දෙයක්. මම මේක මේ වලල්ලක් දානවා වොෂ් ද බෝල් කියලා. මගේ අතේ දාගන්නේ මැච් එකට කලින්. ඒ කියන්නේ හැම පන්දුවක්මටම කලින් මම මේක කියවනවා. මොකද ඒක මගේ රුටීන් එකක් වගේ. ඉතින් ඒක දැක්කහම ඒ කියන්නේ මට අලුතෙන් හැම බෝලයකටම අවතීර්ණ වෙන්න අවස්ථාව ලැබෙනවා. මේක බැලුවා දැක්කහම මේකේ තමයි අපි කියමු කතුරක් ඕනේ නම් කතුර තියෙනවා. අපි කියමු කපන්න මොන හරි දෙයක් තියෙනවා නම් ඒක තියෙනවා. ක්‍රීඩකයෙක්ගේ නේල් එකක් එහෙම ගලවිලා තියෙනවා නම් ඒ ගැලවිච්ච ඔක්කොම හදන්න මං ගාව මේක හොඳ වටිනා ටූල් එකක්. මේකත් මම අරන් යනවා මැද්දට. මම ඒක තමයි බෝල් කවුන්ට් එක. මේක තමයි මම කවුන්ට් කරන්නේ. ඒ කියන්නේ බෝල ඕවර් 100ක් එක දිගට කවුන්ට් කරන්න පුළුවන්. ඉතින් මේකෙන් තමයි මම බෝල ගනින්නේ. අවසාන වශයෙන් මම බුද්ධ ආගමේ කෙනෙක් හැටියට මම අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් මැද්දට අරන් යනවා. ඒක මගේ ළඟ මම තියා ගන්නවා. ওই දේවල් තමයි මම ග්‍රවුන්ඩ් එකට යනකොට අරන් යන්නේ. මේ තියෙන මම මැද්දට අරන් යන හැට් එක. ඉතින් මේක තමයි ගොඩක් දෙනෙකුට ආස වෙලා තිබ්බා අහන්න ඕනේ කියලා තිබ්බා. මගෙන් අහා හිටියා මම මොකද්ද කරන්නේ තරඟට යන්න කලින් කොහොමද ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් මං හිතුවාද මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් ඔයගලන්ට කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම හැමෝම පරිස්සමින් ඉන්න තරඟේ නරබලා සතුටක් විඳින්න.